හයි මචං good morning හැමෝටම. ඉතින් අද නොවැම්බර් 13 ගොඩක් කට්ටිය මැසේජ් කරලා කියනවා පික්මී ඇප් පරණ ඇප් එක දාගන්න විදියක් නැද්ද අලුත් ඇප් එක දාගන්න විදියක් නැද්ද කියලා. ඒ දෙගොල්ලන්ටම විකල්පයක් තමයි ගෙනාවේ. මේක ඉක්මනට try කරලා බලන්න මේ විදියට හරියන්න පුළුවන්. මොකද share me වලින් දාන්නත් බෑ, share it වලින් දාන්නත් බෑ. මොකෙන්වත් දැන් ඇප් එක support කරන්නේ නැහැ පරණ එක. එහෙනම් මේ විදියට ඉක්මනට try කරලා බලන්න පික්මී එකේ මේ දේත් හදන්න කලින් මේ විදියට දාගත්තොත් ඔයාලට ඉතින් පොඩි පොඩි ගැටලු ටිකක් ඒ පරණ ඇප් එක දාගත්තොත් අලුත් ඇප් එක දාගත්තොත් ඉතින් අලුත් ඇප් එක කොහොමත් අප්ඩේට් ආවට පස්සේ අවුලක් නැහැ නේ. පරණ ඇප් එක දාගන්න දුවන්න කැමති කට්ටිය ඉතින් ඒක දාගන්න පුළුවන්. මේ විදිහට try කරලා බලන්න. මේ විදිහට try කරලා බලන්න. දැන් ඔයාලා පෙන්නන්නම් මම තියෙන Gmail එක. දැන් මේ අලුත් මම මෙන්න මේ තියෙන Gmail එකට මේ තියෙන Gmail එකට පරණ අප්ඩේට් එකත් මේ මම දැන් ටිකකට කලින් හදාගත්ත Gmail එක මේ Gmail එකට අලුත් අප්ඩේට් එකත් ඔයාලට අරන් පෙන්නන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවාද ඉස්සෙල්ලා මෙතන තිබෙන නිල් පාට logo එක. ඒ Gmail එක නෙමෙයි මේ තියෙන අලුතෙන් Gmail එකක් හදලා. ඉතින් මේක සර්ච් කරලා බලමු පික්මී app එක අලුත් එකේ ඉද කියලා. බලමු ඩවුන්ලෝඩ් වෙනවා මේ app එක මොන app එකද දෙන්නේ කියලා. මම හිතන්නේ මේ ඉන්නේ අලුත් අප්ඩේට් එක. බලමු ඕපන් කරලා. ඔන්න පේනවද? අලුත් අප්ඩේට් එක ආවේ මචං. මේ තියෙන්නේ අලුත් අප්ඩේට් එක පාවිච්චි කරන කට්ටිය දන්නවනේ. මේ අලුත් අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන අලුත් අප්ඩේට් එක. ඉතින් ඔයාලට පේනවද? මේ තියෙන අලුත් අප්ඩේට් එකේදී අලුත් අප්ඩේට් එක පාවිච්චි කරන කට්ටිය දන්නවනේ මේ අලුත් අප්ඩේට් එකද පරණ අප්ඩේට් එකද කියලා. ඉතින් ඒකෙදී අර බග් විලි කිසිවක් නැහැ. ඒ ෆෝන් එකමයි Samsung ෆෝන් එකමයි. ඉතින් අලුත් අප්ඩේට් එක වැඩ. අලුත් අප්ඩේට් එක වැඩ. කිසි බග් විල්ලක් මට නම් දකින්න නැහැ. හොඳටම app එක වැඩ කරනවා මේ ෆෝන් එකට. අර Samsung A05X එක මේක. ඉතින් මේකට අර පරණ app එක බග් වෙලා තිබ්බ ඔයාලා දකින්න ඉතින් ස්ක්‍රීන් එකේ map එකවත් පෙන්වෙන්නේ නැහැ. මේක මට නම් බග් එකක් නැහැ. ඉතින් පරණ එක දාගන්න ඔයාලගේ හදලා තියෙන Gmail දැන් සමහර කට්ටිය ගාව Gmail දෙක තුනක් තියෙනවානේ. ඒ Gmail වලින් සාමාන්‍යයෙන් දැන් ඔයා පාවිච්චි කරලා තියෙන Gmail එක ඔයාලගේ app එකේ Play Store එකේ බලා ගන්න පුළුවන්. ඒක ඇරෙන්න වෙන එකක් දීලා බලන්න. සමහරට පරණ එක එන්න පුළුවන්. පරණ එක මම මගේ මේ app එක මම ආයෙ කපලා පරණ එක අරන් පෙන්නන්නම් ඔයාලට. හරි මම දැන් පික්මී app එක කැපුවා. පික්මී app එක කපලා තියෙන ඔයාලට පේන ඇති ඉන්ස්ටෝල් කරන්න කියලා පෙන්නන්නේ. මම ඔයාලට වෙන්නන්නම් පරණ එක ගන්න විදිය. ඔයාලට පේන ඇති දැන් මෙතන Gmail එක වෙනස් කරා මම. Gmail පෙන්නන්න දෙයක් නැහැ. ඒ හින්දා ඊට පස්සේ මෙතන search කරන්න පික්මී drive app කියලා. පික්මී drive app කියලා search කරලා මේක install දෙන්න. MB 26 ගානක් එනවා කියන්නේ පරණ app එක තමයි. මේක තමයි පරණ app එක. ඉතින් පරණ app එක ගන්න ඕන කට්ටියට ගන්න පුළුවන් මේ විදියට. try කරලා බලන්න පුළුවන් හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරියන කට්ටිය ඉන්න පුළුවන්. මේ පරණ app එක තමයි. MB මෙතන 50ක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් පරණ app එක. 100% sure. මේ තියෙන්නේ පරණ app එක. ඉතින් පරණ app එක ගන්න බෑ කියන කට්ටිය ඉතින් ඔයාලට පේනවද යාළුවනේ මේ තියෙන්නේ පරණ app එක. පරණ app එකේ map එක පෙන්වන්නේ නැහැ කිසිම දෙයක් නැහැ. මේක බග් නේ. ගබක් ගලා තියෙන්නේ. ඔක තමයි ඉතින් පරණ app එකේ ඒස් එක. මම හිතන්නේ පරණ app එක දැන් මෙහෙමයි. මේක ඔන්ලයින් දාපුවම ඔන්ලයින් දාන්න පුළුවන්. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. වාහනේ පෙන්නනවා. map එකේ වාහනේ පෙන්නනවා. ඒ උනාට සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාලට වදිනවා මීටර 600ක විතර දුරින් හයර් එකක්. එතකොට ඒ දුරින් තව ඩ්‍රයිවර් කෙනෙක් හිටියොත් ඒ ඩ්‍රයිවර්ට හයර් එක ගිහලා තමයි 100%ක්ම අපිට හයර් එක එන්නේ. අපිව බග් කරලා එයාට හයර් එක දාලා තමයි අපිට එන්නේ. ඒ හින්දා හොඳම දේ තමයි අලුත් අප්ඩේට් එකට මාරු වෙන එක. අලුත් අප්ඩේට් එකේ දුවන්න බෑ කියලා කියන කට්ටිය ඉතින් මේක දාගෙන දුවන්න ඉතින් හයර් අඩුයි. ඒක තමයි වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු.